ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විහාරගල පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් අපි ඉදි කරනු ලබන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කරනු ලබන මේ ගල මතයි දැන් මේ ඉන්නේ. මේ විහාරස්ථානය පැරණි රජ දවස ක්‍රිස්තු පූර්ව ගණන් වලට අයත් වෙන විවිධ නටබුන් කැබලිටි කෑලි තිබෙනවා. මේ උඩු කැට ගඩොල් වැනි දේවල්. ඒක නිසා මේක ක්‍රිස්තු පූර්ව ගණන් වලට අයත් වෙන එකක් කියලා පුරාවිද්‍යාවේ උදවිය අපිත් එක්ක කතා කරලා තිබෙනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ නැවත ආරම්භ වෙන්නේ මේවා ජනාවාස වෙන්නේ 1970න් පස්සේ 77-8 වගේ කාලයේදී මේ ස්ථානයට මුලින්ම හාමුදුරන් වහන්සේලා ඇවිල්ලා තිබෙනවා. සතපෙන පිළිමය වහන්සේ නිර්මාණය කිරීම සඳහා ඒ ස්ථානයේ ඉඳගෙනයි අපි මේ වෙලාවේදී මේ කතා කරන්නේ. විශේෂයෙන්ම දැන් මේ මාධ්‍ය තුලින් දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මැතිතුමා සංස්කෘතික කටයුතු පිළිබඳව ඇමතිතුමා අලුතින් ආරම්භ කරලා තිබෙනවා මේ රෝහණ නිකාය රෝහණ විහාර වංශය කියලා මේ වැඩසටහන දකුණු පළාතේ තිබෙන සියලුම විහාරස්ථාන වල තොරතුරු එකම ගොනු කිරිල්ලක් කරන්න වෙබ් අඩවියකට අරගෙන ඉතින් ඒක ඉතාමත්ම වැදගත්ම කටයුත්තක් අපේ ඉතිහාසය පිළිබඳව තොරතුරු මීට තව අවුරුදු 100ක් 3-4-500ක් ගියත් ඒ තොරතුරු රැස් වෙලා එක තැනක තිබෙනවා නම් ඒක තැනකින් ඒ තොරතුරු අපට ලබා ගන්න පුළුවන් ඒ අධ්‍යයනයේ කටයුතු කරන උදවියට එහෙම